ප්‍රභාකරන්ට මෙච්චර වයිත් මුංගහන මුම් බිරුවේ අම්මාගේ කිරිද කියලා මට හිතෙනවා චමිල් මහත්තයා එක වෙලාවක මට අපේ ආම්දෝනේ පුදුම විදිහට මේක මහා හිතට මහා වදයක් විලාවල හිතෙනවා අපේ ආම්දෝනේ කෙනෙක් දෙන්නෙකුට ඇනලයිස් කරලා ජීවිතේ සමුගන්න මොකද මේක කොහෙන් කෙලවර කරන්නද කියලා චමිල් මහත්තයාට හිතා ගන්න බෑ මෙලෙසෙල්ලා වැඩක් නෙමෙයි මම කියන විදිහට තව අවුරුදු 5ක් අවිනාශ ලියලා අපේ හාමුදුරුවෝ චමිල් මහත්තයා සෙනෙරුවන් මැතිතුමලා කරන දේවල් වලින් යම් තරමක් දවස් 10යි ඉවර වෙන්න තියෙන එක තව දවස් 5කට ගෙනියන්න පුළුවන් එච්චර මේක මම කියන්නේ ඔබ ආදායම් පත් කරන්නේ මේ බැලුවොත් තමයි අපේ හාමුදුරුවනේ මා මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ යුතුයි මේ පළවෙනි වතාවට ප්‍රසිද්ධිය ප්‍රකාශ සේරුවන් මැතිතුමනි ඔබතුමාට මතක ඇති ජාතික හෙළවුමේ සඳහා ආරාධනාව කළේ මමයි පිළියම්දරදී හෙළවුමේට පක්ෂයක් හැටියට අපේ හාමුදුරුවන්ට වැඩම කරන්න කියන ආරාධනාව කළේ මම එදා ඔය කියන චම්පකවත් ඔය කියන නිශාන්තවත් ඔය කියන උදේකම්ම පිළවත් ඔය කියන කිසි කෙනෙක් වේදිකාවට කියනවා වේදිකාවේ හිටපු එකම ගිහිලා මම ලංකාවේ හැම තැනකම වේදිකාවක් ගානේ දවස් ගානක් මම බැංකුවේ නිවාඩු අරගෙන ගමක් ගානේ හැම වේදිකාවකම නැග්ගේ මම විතරයි අපේ හාමුදුරුවෝ මේක බෙදාගෙන වැඩම කරා අමාරුයි අයි හෙළවුමේ අපි හේතු පාරවල් හදනවා හොරකම් නවත්තනවා විදුලි බලය හදනවා එක එකගේ මගුල් හොයන්නවත් නෙමෙයි හෙළවුමේ අපි මේ වගේ තිබෙන්නේ කුරු යුද්ධය අවසන් කරලා සිංහල බෞද්ධයව අන්‍යාගම කරමින් උදවාගෙන අන්‍යා ජාතිකයන්ගෙන් එල්ලවන තර්ජන නවත්ත යමක් කරන්න පමණමයි හෙළවුමේ බිහි වුණේ අපේ හාමුදුරුවනේ එදා චම්පකමතුමා වේදිකාවේ පස්සේ හිටියේ මම වේදිකාවේ උඩ ඉඳගෙන කියපු දෙයක් තමයි මට මොනිස්සන් දෙකක් දෙනවා නම් පළවෙනි වෙඩිල්ල තියන්නේ ප්‍රභාකරන්ට නෙමෙයි කාටද වික්‍රම දෙවෙනි වෙඩිල්ල තමයි ඉතුරුනොත් තියන්නේ ප්‍රභාකරන්ට එහෙම කිව්වහම චම්පක මහත්තයා වේදිකාව පිටපස්සේ හිටියේ මට මහා වේදනාවක් දැනුණා අපේ හාමුදුරුවනේ ඔහුගේ ගමේ රුලසිංහ තිබිච්ච රැස්සින් චම්පක මහත්මයා වාඩි වෙලා ඉන්නවා වික්‍රම මහත්තයා මම කතා කරලා කිව්වා ඔබතුමා එදා ඔබතුමාට මතකද මම මෙහෙම කිව්වා ඇයි ඔබතුමාද මේ වික්‍රම බහුවත් එක්ක කරතාවක් දාගෙන සරල උත්තරයක් ඒක තමයි දේශය මං කිව්වා ඊට පස්සේ ඔබ ජාතික නායකයෙක් නෙමෙයි ඔබ දේශපාලන මට ඔබෙන් වැඩක් නැහැ එදා එවතිකම ගන්න කලින් පළවෙනි වතාවට මගේ ගෙදරට ඇවිල්ලා හුවේ අශෝක මම මේක බාර ගන්න කමක් නැද්ද කියලා. එහෙම කියපු චම්පකමතුමාලා කොහොමද? කොහොමද අපේ හාමුදුරුවෝ අපි මොන විශ්වාස කරන්නේ? එදා මහලකුට කතා කරපු රතන හාමුදුරුවෝ කොහෙද ඉන්නේ? මොකක්ද? කවුද අපේ හාමුදුරුවනේ අපි කොහොමද මේව විශ්වාස කරන්නේ අපි මුගේ පස්සේ යනවා උන්ඩ සිග්නල් දාලා බබට අපි ගිහලා මං හරි බයයි අපේ හාමුදුරුවනේ සංවිධාන වලට මං හරි බයයි මම තනියෙන් මට කරන්න පුළුවන් දේ කරා
මම වරද්දගත්තොත් මට තමයි ඒක අනිසංස. මගේ දරුවනේ ඒ නිසා මෙතෙන්ට එන ඔබ ඔය නිල් පාට කොළ පාට රතු පාට හැම දෙයක්ම එළියෙන් තියලා ඉන්න සංවිධානය ඇතුළත සිංහලයට එක මොකක්ද පක්ෂ මුස්ලිම් මිනිසයාට දෙමළ මිනිසයාට එක ජාතියයි ආගම අපි දෙගොල්ලන්ගේ වෙනස මේකයි පැහැදිලි වෙනස එකයි हार्डवेयर बिजनेस का आते हैं टेलीफोन बिजनेस का आते हैं कंप्यूटर बिजनेस का आते हैं रेडी बिजनेस का आते हैं सिंगल बिजनेस का कराने सिंहले आके केला मना केंगे भी आता है अभी खटा रहे बड़ा अभी तो परचेस दाहे अय्या माली एक तो इंदा है परचेस पहे අයියා මල්ලි අක්කා නංගි ආච්චි සීයා ඔක්කොම ඉන්නවා කිසිම ප්‍රශ්නයක් වැරද්ද අපේ ඒකේ නැගීසි ඔවුන් සිංහලයා ගැන බෞද්ධයා ගැන කතා කරයි දැන් මොකද ඔවුන් කියන්නේ සිංහල බෞද්ධ රටක් විතරක් කියලා අපි කියන්නේ නෑ අනේ අම්මේ අපේ හාමුදුරනේ මුන්ට කටට හෙන ගහන්න එපා බෝධනේ කිව්වා ඡන්දේ ඉස්සර වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේක කියන්න කියලා. මම කැමති නැහැ. ඒ විදිහට ගිහිල්ලා අපේ සිංහලට ගහන්න. නමුත් මේක තමයි සත්‍ය. මේක තමයි සත්‍ය. ඒ නිසා අඩුම මේ සිංහල රාව්‍ය වගේ සංවිධානයක් මේ විදිහට යම් තරමක නැගිටීමක් නැවත කරන්නට උත්සාහ කිරීම මගේ ජාතියේ ආගමේ වාසනාව අපේ හාමුදුරුවෝ හොඳ දේ හොඳ හැටියට නරක දේ නරක හැටියට දකින්න ඕනේ මම බොහොම කැමති වුණා මහින්ද රාජපක්ෂ මහත්තයාට වඩා පොඩි ගැම්මකින් වන්දනාමාන කරන මෛත්‍රීපාල මහත්තයාව දැක්කා. ඔබ දකින්නේ නැති හොඳට බලන්න මෛත්‍රීපාල මහත්තයා කැත නැතුව මේ අත දොහොත් මුදුනේ තබාගෙන වන්දනාමාන. මම සතුටුයි. ඔබ දැක්කද ටෙලිග්‍රාෆ් පුවත්පත ටෙලිග්‍රාෆ් පුවත්පතට නිවේදනයක් නිකුත් කරනවා ශාමිනී සේරසිංහ මේ ශාමිනී සේරසිංහ ටෙලිග්‍රාෆ් එකට කියනවා මෙන්න මේක තියෙන්නේ මෛත්‍රීපාල මහත්තයා දුහත් මුදුන් තබලා වඳිනවා ශ්‍රී මහා බෝධියට මේ පට්ට ගෑණි කියනවා මේ ගෑණි ඇවිල්ලා ඒ දවස්වල සාම පීස් ජයන්ත ධනපාල අද මෛත්‍රීපාල මහත්තයාගේ ආණ්ඩුවේ ඉන්න ජයන්ත ධනපාල මහත්තයාගේ සෙක්‍රටරි කෝඩිනේටින් සෙක්‍රටරියට් තමයි ඉඳලා තියෙන්නේ. ඔහු දැන් කියනවා අපි සිරිසේන බලයට ගෙනාවේ ගස්කල් වලට වඳින්න නෙවෙයි. පට්ට ගෑණි කියනවා. බෝධි වන්දනාවෙන් බොදු බල සේනාව ප්‍රොමෝට් වෙනවා. සිරිසේන මහබෝ වැඳලා දුන්නේ වැරදි පූර්වදර්ශයක්. මේ වරද නිවැරදි කිරීමට චන්ද්‍රිකා රණිය තාමත් ප්‍රමාද නැතිලු. සිරිසේනාව බලයට පත් කළේ ගස්කල් වලට වැඳ කාලේ කාදමන නෙවෙයි. පට්ට ගෑණි කියනවා. මේ රටේ ජනාධිපතිවරයා සෑම ජන කොටසකම නියෝජිතයයි.
බෞද්ධයන් හින්දුන් මුස්ලිම් වරුන් සහ කිතුණුවන්ට අය එබැවින් එවැනි ජනාධිපතිවරයෙකු තමාගේ ආගමට වත් වැඩි කිට්ටුකමක් ප්‍රසිද්ධියේ නොපෑවිදිය යුතුය. ඔබේ අදහස මේ ගෑණිගේ ඒ විතරක් නෙමෙයි මේ ගෑණි කියනවා බෝගසක වඳිනු දැකීම මේ රටේ බෞද්ධයන් බහුතරකගේ වන්දනීය ගසක් වුවද ගෑණි කියනවා ගෑණි බෞද්ධලු බෞද්ධයෙක් වන මාගේ හිත තදින් පාරවයි. මෙන්න බලන්න අපේ හාමුදුරුවෝ මේ පට්ට ගෑණි කියන දේ. තවද බෝගසක වැඩිම මගින් ඔබ කරන්නේ විවෘතවම බුදුන් වහන්සේගේ ධර්මයට නිගා දීමයි. ද්‍රව්‍යන්ට වන්දනාමාන කිරීම උන්වහන්සේ හෙලා දුටුසේක. අපේ හාමුදුරුවනේ කෝ අපේ හාමුදුරුවෙන් රත්න හාමුදුරුවන්ගේ හඬ කෝ අපේ හාමුදුරුවනේ චම්පක මහත්තයාගේ හඬ ඥානසාර නන්නත්තර වෙලා කියනකොට මුන් එකෙක්වත් කිව්වද අපේ හාමුදුරුවනේ ඔහොම කියන්නේ බලට අයිතියක් නෑ කියලා කියන්නේ නෑ. මුන්ට ඉන්ජෙක්ෂන් ගහලා මම බය නැතුව කියනවා චම්පකලට ඉන්ජෙක්ෂන් දාලා මට අයිතියක් තියෙනවා චම්පා ගැන කතා කරන්න. මම කිසිම දෙයක් අපේ හාමුදුරුවනේ ඔය පක්ෂෙන් කියලා ලබා ගත්තේ නෑ. මට ඡන්දේ ඊළඟ කිව්වම කොළඹට හරි නුවරට හරි මම කිව්වා බෑ කියලා. මගේ ස්ටාෆ් එකේ අය මට කිව්වේ බොස් අවුරුදු 5ක් හිටියොත් පෙන්ෂන් එක හම්බ වෙනවා. පමේ දැම්මක් දිනන වෙලාව බොස් ඇයි ඉල්ලන්නේ නැත්තේ කියලා. මං කිව්වේ වවුලාගේ ගෙදර ගියොත් වවුලා වගේ මටත් ඒ ඉල්ල වෙනවා. ඒ නිසා මං කැමති නැහැ කියලා. පින්නතුනේ කිසියෙකුට අපහාස කරන්නේ නැහැ. මට දුක මෙච්චර කෑ ගහපු චම්පකලා මෙච්චර කෑ ගහපු අපේ රටක හාමුදුරුවෝලා මෙච්චර මේ අපහාස කරද්දි කූරගලට උඹලට යන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ මොන් නිහඬව ඉන්න. මට ඒකයි දුක. පින්නතු අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අපිට කියලා නායකයෙක් ඔබට තවත් ප්‍රසිද්ධියක් කියලා. ජනාධිපතිතුමා පළවෙනි වතාවට පත් වෙලා මුලින් තිබුණා ආගමික කටයුතු අමාත්‍යාංශ නෙමෙයි තිබුණේ බුද්ධ ශාසන හින්දු මුස්ලිම් අමාත්‍යාංශ තුනක් හැටියට තිබුණා. අධිකාරී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා පත් වුණා විතරයි මේක බුද්ධ ශාසන හා ආගමික කටයුතු කියලා තනි අමාත්‍යාංශයක් කළා. යකෝ තද වුණා මට නැට්ටට. කො බුද්ධ ශාසන අමාත්‍යාංශ. ඒකමගේ ප්‍රශ්න. පැහැදිලි උත්තරයක් දුන්නා. මොකක්ද? කී දෙනෙක් ඉන්නවද දැන් සිංහල බෞද්ධ? 70. එක ඇමතිවරයයි එක අමාත්‍යාංශයයි. මුස්ලිම් 80යි. එක ඇමති අමාත්‍ය මණ්ඩලය. ක්‍රිස්තියානි 7යි එක ඇමතිවරයයි කාර්ය මණ්ඩලය. සල්ලි දෙන්නේ කොහොමද? එක සමානව අමාත්‍යාංශයට සල්ලි දීලා. මේක සාධාරණ ජනාධිපතිතුමා ප්‍රශ්න. ඔහු කිව්වා ඒ නිසා මගේ රටේ යටතේ බුද්ධ ශාසන අමාත්‍යවරයා යටතේ තමයි ආගමික කටයුතු අමාත්‍යාංශය කියලා අනිත් ආගම් තුනම එකට ඉන්නේ. කිසි කෙනෙකුට සල්ලි දෙන්නේ රටවල් වලින් ගෙන්න ගන්න බෑයි අමාත්‍යාංශ දෙන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශ. එතනින් තමයි සල්ලි දෙදක් කරන්නේ. දැන් මොකද මෙයා? අමාත්‍යාංශ තුනක්. ඔබ දැක්කද? ජෝන එමෙතුමා කතා කරලා කියනවා එතුමාට ගන්න වැඩක් නැහැ. මොකද එතුමාගේ ආගමට ආතරයි. ඒක ගැන අපි ගරු කරන්නේ. එතුමා කාඩිනල් පියතුමා
කාඩිනල් පියතුමාවක් තියාගෙන එතුමාගේ පළවෙනි වැඩ ආරම්භ කරපු දවසේ කියනවා මට මතකයි. මොකද කිව්වේ? සියලුම පාසල් වල හොඳට අහගන්න. සියලුම පාසල් ක්‍රිස්තියානි දහම ඉගැන්වීමේ අපේ අයිතිය මම තහවුරු කරනවා. අපේ කවුරු ජයසූරිය මුතුමා නිකමටවත් කිව්වද සෙන්සර්ස් තියෙන එකේ උගන්වන්නේ නෑ බුද්ධ ධර්ම. මම බුද්ධ ධර්ම උගන්වන්න වැඩේ සඳහන් කරනවා නේ. තමයි වැලිවිට පන්සලේ තිබිච්ච බෝඩ් එක ගලවලා වීසි කරලා දැම්මා. ජෝන් නමරතුංගගේ කාලේ තමයි එදා මුළු පොලිසියටම ඇරියේ චක්‍රලේඛනියක් නත්තල් වලට සරසපල්ලා කියලා. නැවතේ අවදානම ඇවිල්ලා තියෙනවා. හොඳට මතක තියාගන්න. නැවතේ අවදානම ඇවිල්ලා තියෙනවා. ජෝන් නමරතුංග කියන්නේ දෙතුල තමන්ගේ ආගම මහා මේඝයක් කරගෙන ඒ ආගම වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙක්. අපි සතුටු වෙන්න. අපි දුක් වෙන්න ඕනේ. අපිට එවැනි නායකයෝ නැති නිසා. අපේ හාමුදුරුවනේ අපේ මිනිස්සු ගෝල් ෆෙස් එක ගිහිල්ලා බලන්න අර දියවක් නෑ මම ඔක්කොම රජ කරනවා. ඒ නිසා අඩුම තරමේ පර්චස් 5ක් 6ක් හරි මේ කොළඹ ප්‍රදේශයේ තියෙන මගේ පුතාලාගෙන් ආදරෙන් ඉල්ලන්නේ. මිලියන ගාණක් දෙනවා කිව්වා කවදාවත් මේ ඉඩමක් නම් විකුණන්න එපා නේ ජාතිකේ. ආදරෙන් මිනිස්සු ගන්න යනවා. අපේ හාමුදුරුවනේ චමිල් මහත්තයා දැක්කද පාර්ලිමේන්තුවේ කරුණා කරපු කතාව? ඔබ කී දෙනෙක් දුටුවාද කියන එක මම දන්නේ නැහැ. මේ කතාව මට හිතා ගන්න බැරි ඇයි අපේ හාමුදුරුවනේ ඡන්දෙට ඉස්සර වෙලා මිනිස්සුන්ට අහන්න සැලසුවේ නැත්තේ. කරුණා ඉතාමත්ම අපට ඉතාමත්ම වැදගත් වූ ප්‍රකාශ කීපයක් නිකුත් කරනවා මේ කතාවේ. කරුණා කියනවා සුජීව සේනසිංහ දැන් ඇමතිතුමා එතුමා හැමතිස්සෙම මං ගැන ප්‍රකාශ කරනවා කරුණා. මම අහනවා ඔයාලගේ මට එහෙම කරනවා මට එහෙම කතා කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරතු කොහොමද එතන ඉන්නේ? තියෙන්නේ ගෑන්නේ කොහොමද? හොඳට මතක තියාගන්න මේ ප්‍රකාශය බලන්න. කරුණා කියන ප්‍රකාශය. පාර්ලිමේන්තුව මුළු ඔක්කොම පාර්ලිමේන්තුව රැස්ලා ඉඳිද්දි මෙතන ඉන්නවා ලක්ෂ්මන් කිරියල් මෙතන ඉන්නවා මේ සීනියර් මෙම්බර්ස්ලා එක්සත් ජාතික පක්ෂයේ මේගොල්ලෝ දන්නවා මේ කතාව. ඉන්දියාවේ සාමසාධක හමුදාව මේ රටින් යනකොට LTT එකට හිටියේ 350 දෙනෙක්ගේ සමාජිකත්වයේ පමණයි. 350 සිටින අවස්ථාවේදී මේ රටේ ජනාධිපති බවට පත් වුණා රනිසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා අපිට ආයුධ 5000ක් දුන්නා. අපිට පුළුවන් වුණා 6000 දක්වා වැඩි කරන්න මාස 6ක් ඇතුළත. ඔහුගේ මාස 6ක් ඇතුළත. මේ අහනවා සම්බන්ධ නයියා බල ලංකාවේ හිටියේ නෑ. සුනාමිය වෙලාවේදී යාපනයේ මිනිස්සු හොයනකට කවුද?
මේ ලංකාවේ නාවික හමුදාව මඩකලපුර ගංගතුර ආපුවම කවුද බේරගත්තේ? මේ රටේ හමුදාව. බදුල්ල කොස්සන්නේ ලයින් කාමර දිලා වහිනකොට ඔවුන්ට පිහිටුනේ කවුද? මේ රටේ හමුදාව. බලා කියනවා සංහාරයක් ඇති වුණා කියලා අන්තිමට 3000ක් මිනිස්සු human shield මිනිස් පලිහක් ඇටියට අරගෙන තිබුණා LTT එක. මගේ අයියා මරුණා. කරුණා කියනවා. හැබැයි ලංකාවේ ආණ්ඩුවට කරන්න දෙයක් තිබුණේ නැහැ. මිනිස්සු 3000 බේර ගන්න ඕනේ. බලා ගන්නවද? අප්‍රිකාවේ යුද්ධය 12000 සුන්නත් තුනි වෙන. හැබැයි ඒක ගැන කතා කරන්නේ නැහැ. ඇයි උඹලා ලංකාවේ හමුදාව ගැන විතරක් මෙහෙම කියන්නේ? කාගේ පිහිටක්ද මේ කරුණා කියපු කතාව මම මේ කියන්නේ? කාගේ පිහිටක්ද? ඉන්දියාවේ යවුන් ඇවිල්ලා අපේ දෙමළ දීවරයන්ගේ මත්ස්‍ය සම්පත අරගෙන යනකොට කවුද ඒකට වැටබඳින්නේ? නාවික හමුදාව. බලවම නිශ්ශබ්ද කළොත් මතක තියාගන්න ඉන්න. අපිට අපේ දීවරයන්ට කාගේ පිහිටක්ද කියන එක බලලා හිතාගන්න. අපේ හාමුදුරුවෝ. දිවයින පත්තරේ පෙරේදා බලන්න පිටුවේ තියෙනවා. දෙවෙනි පිටුවේ තෝල යාත්‍රා 10ක් නැංගුරම් ලාගෙන මත්ස්‍ය සම්පත උදුරා ගන්නවා. කිසි කෙනෙක් අත දාන්නේ නැහැ. මේක තමයි සත්‍ය. මේක තමයි සත්‍ය. ඒ නිසා මගේ පුතේ දුවේ මට අවශ්‍යයි මම වැඩි වෙලා කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මට අවශ්‍යයි මේ කරුණාගේ කතා ඔබට ඊමේල් තියෙනවා නම් මට දන්නන්න මම ඊමේල් එකට ඊමේල් පණිවිඩයකින් ඒ ලින්ක් එක ඉන්ටර්නෙට් එක හරහා බලන්න ඔබට අවස්ථාව ලබා දෙන්න. මොකද අපේ හාමුදුරනේ මේක ඇහුවාම මහා ලොකු ආඩම්බරයක් ඇති වෙනවා. කරුණා මිනිමරුවෙක් වුණත් මේ අපේ හමුදාව ගැන මේ කියන දේ ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙනවා අපේ හාමුදුරනේ. ඔහු කරපු කතාව. ඒ නිසා මේ කතාවට අහුම්කම් දෙන්න. ඒ අහුම්කම් දෙනකොට මේ කතාව කරන්නේ මහින්ද රාජපක්ෂකවත් වෙන කාටවත් නෙමෙයි. අපේ හමුදාව ගැනයි ඔහු කතා කරන්නේ කියන විතර හදවතේ රඳව ගන්න. මොකද දැන් සමහරු මේක බලලා කියනවා මේ මහින්දල කඩේ කියලා නෑ. මහින්දල කඩේ යමක් නෙමෙයි. කරුණා මේ කියන දේ අපේ හමුදාව ගැන මොනතරම් වටිනවද කියන එක මේ කතාව ඇහුවට පස්සේ ඔබට තේරෙයි. සිම්පල් ඉංග්‍රීසි අපේ හාමුදුරුවනේ හරිම වැදගත් එකයි. ඕනම කෙනෙකුට තේරෙන ඉංග්‍රීසි භාෂාවෙන් චතුර ලෙස ඔහු ඒ පාර්ලිමේන්තුව අමතන අපේ හාමුදුරුවනේ ඉතාමත් ලස්සනට. ඒ නිසා මේ කතාව මොහොතක් බලන්න. ඡන්ද දෙන වෙලාවට ඔබේ බුද්ධිය අනුව ඕනම කෙනෙකුට ඡන්ද දෙන්න. මම හිතන්නේ බුදුහාමුදුරුවෝ ආපත් අපේ හාමුදුරුවෝ මොන් ඡන්ද දෙන්නේ නැහැ. නිල් එක නිල්, කොළ එක කොළ, රතු එක රතු, පක්ෂයට වඩා සිංහලයට. දැන් මුස්ලිම් මිනිස්සයා පක්ෂ මාරු කරන්නේ තමන්ගේ ජාතිය වෙන. ද්‍රවිඩ මිනිස්සයා. හැබැයි සිංහලයා පක්ෂ මාරු කරන්නේ තමන්ගේ යහපතට. ඒ නිසා අපේ හාමුදුරුවෝ හරියටම කිව්වා මේ සැරේ රජුන් තනුවේ සිංහලයෝ නෙමෙයි
කයිවාරු ගහන චම්පකලට මොනවද කියන්නේ? සිංහලුත් රජුන්ට නෑ. ඔබ හොඳට බලන්න යාපනයේ ඡන්ද වැඩිච්ච විදිහට TNA එකටවත් ඡන්ද දීලා නෑ මේ ඉස්සරහ. TNA එකේ මැතිවරණයේදී TNA එකට දුන්නේ නෑ මෙච්චර ඡන්ද. ගේ ඔවුන්ගේ අදහස මොකක්ද කියන එක ඔබ හොඳට දන්නවා. ඔබ ගත්තොත් දෙහිවල වැඩි පිරිසක් ඉන්නේ මොනවද කියලා ඔවුන් දන්නවා. පෙරදුන, ජායල, වත්තල, මීගමුව මේවල තමන්ගේ පල්ලි ඇතුලේ කියලා තියෙනවා. කාටද ඡන්ද දෙන්න ඕනේ කියලා. අපේ හාමුදුරුවෝ කිව්වට අහන්නේ නේ? ඒ උන්ට බැලලා වැඩක් නැහැ. අපි අනුම තරමින් අපි මිනිසුන්ට කියන්න ඕනේ ඡන්ද දෙන වෙලාවට මේ බුද්ධිය අනුව ඡන්ද දෙන්න. හැබැයි සිංහලකම බෞද්ධකම ඉදිරියේ කේවල් කරන්න එපා කියන පණිවිඩව අපි ගෙනියන්න. ඒ නිසා මේ ඉල්ලන්නේ ඔබට එදාට වඩා ලොකු අභියෝගයක් තියෙනවා. මට ඒක බය නැතුව කියන්න පුළුවන්. එදා අපේ හාමුදුරුවනේ කූරකර ගිහිල්ලා සෝම හාමුදුරුවන්ගේ පින්කම ඉවර වෙලා එනකොට මට බය හිතුණා. දඩබඩ ගාලා සම්දලි ගා එනකොට මට හිතුණා මාරි ගම්මෝ ආපු මෝඩකම කියලා හිතුණා. යහුවා ගහිලා පට්ට ගාලා වැදුනේ. ඔබ ඒ දේ කරලා ඔබ බස් එකේ ගියා. අපේ හාමුදුරුවෝ මාත් එක්ක මම අපේ හාමුදුරුවොත් එක්ක ආවේ. අපේ හාමුදුරුවෝ වැඩම කරනකොට කොළ එතන ඉඳලාම කොළඹට එනකම් ලංකාවේ නොකී රෙකී මේකී DIGලා ඔක්කොමලා කතා කරා. මොකද උනේ හාමුදුරුවෝ මොකද උනේ? මේ වෙලාව දිනන්නේ නෑ. මාත්‍ය පොඩි දෙයක් පොඩි ගලක් නෑ හාමුදුරුවෝ. ඉතින් ඒකයි අපේ හාමුදුරුවෝ ගැන මට හරි සතුටුයි. අපේ හාමුදුරුවෝ කවදාවත් එහෙම දරුවම මේ සිංහල බෞද්ධ දරුවම පාවලා දෙන්නේ නැහැ. ඔබ වහන්සේ ලොකු ශක්තියක්. ඉතින් මම කියන්නේ ඔබට අදාළ ඉඳලා අදට වඩා හිත දිනේදී අපි එකතු වෙලා යමක් කරන්නට ඕනේ කියලා පණිවිඩය හිතේ ධාරණය කරගන්න. අද මෙතනින් යනකොට මම යමක් මගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් මම කරනවා කියන එක හිතේ ගන්න. අනිත් එක මම මේ කතා කරන්නේ කිසිම මගේ රැකියාව අනුව නෙමෙයි. මම ආස නැහැ මම කොහෙද වැඩ කරන්නේ කියලා කියනවලු. මොකද ඒකක් ප්‍රශ්නයක් කරලා තියෙන සමහර වෙලාවට ඔබතුමාට අවුරුදු 4ක් තියෙනවා. 4න් පස්සේ මම දෙන්නම් වැඩේ. ආයෙ බය නැතුව ඉන්න බෑ. තව 4කින් පස්සේ විශ්‍රාම යනවා. ඊට පස්සේ අපේ හාමුදුරුවෝ මම දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකම් මම බොහොම පරිස්සමෙන් මේ ගමන යන්නේ. ඒ නිසා ඔබ ඉල්ලන්නේ මේ වගේ සංවිධාන තියෙනවා නම් ඒ අයට උදව් කරන්න පුළුවන් නම් සිංහල බෞද්ධකම නම් කතා කරන්න වේදිකාවේ එතනට යන්න බය වෙන්න එපා. මගේ අදහස ඒකයි. මට කිව්වොත් ඕනම තැනක මේ මගේ මේ අදහස ඉදිරිපත් කරන්න කියලා ඒක UMP පන්සලද ශ්‍රී ලංකා පන්සලද JVP පන්සලද මට අදාළ නැහැ. හැබැයි මම වෙනස් කරන්නේ නැහැ මගේ පතන. ඒ නිසා ඔබ පුළුවන් තරම් පුරුදු වෙන්න තමන්ගේ ජාති ආගම ගැන විතරක් හිතන්න. ඒක හිතන්නම අමාරු නම් පක්ෂය ගැන හිතන වෙලාවට පක්ෂ ගැන හිතලා ජාතිය ආගමයි ඇති වෙන ප්‍රශ්න තුල ඒ දිහා විතරක් බලන්න. එසේනම් මාගේ මේ වාග්මාලාව සිංහල රාවයේ සංවිධානයේ උපහාරයක් වේවා මල්දමක් වේවා. එදා වාරියපුර සුමංගල හාමුදුරුවෝ කොඩිය බිම දැම්මහම ලොකු හාමුදුරුවෝ කිව්වා ලෝක පිස්සෙක් මොකව ගිහිලා දාපන් කොළ හිරේට. හැබැයි අද වේදී මිගෙතේ ගුණානන්ද හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ? කතෝලිකයන්ගේ තර්ක විතර්ක කරන්නේ. මොන සූත්‍ර පිටකෙද තියෙන්නේ? කොහෙවත්. හැබැයි වකනායි මගේ ජාතිය. එහෙමනම් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට කවුරු මොනවා කිව්වත් ඔබ වහන්සේලා මේ කරන්නේ ඒ බුදුහාමුදුරන්ට බෞද්ධ දර්ශනයට මහත් වූ රැකවරණයක් ලබා දීම තමයි ඔබ වහන්සේලා කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව හිතේ දෙගිඩියාවක් තියාගන්නට එපා. තව
තවත් ගරුතර මහා සංඝරත්නය මේවටයි ගොනු කරගන්නට ඒ වගේම ඔබට මම කියන්නේ එදා කැප්පිටිපොළ වීරයා තානාන්තරයකට පෙරේතකම එදා වගේම අද වගේම තමයි තානාන්තරයකට පෙරේතකමේ කැප්පිටිපොළ වීරයා සුද්ධොත් එක එකතු වුණා. සුද්ධොත් එක එකතු වුණ කැප්පිටිපොළ වීරයා සුද්ධොත් එක එකතු වෙලා සිංහලයට විරුද්ධව සටන් කළා. මගේ හමුදාව මෙහෙව්වේ පාර වීරවි. වීරවිරුද්ධ හරිම දුකයි. කැප්පිටිපොළ වගේ රණශූරේ සුද්ධොත් එක එකතු වුණා. කැප්පිටිපොළට වීරවිද පුංචි ලියුම් කැලලක් ලියුවා. කැප්පිටිපොළට මේ ලියුම ලැබුණා. සුද්ධොත් එක ඉන්න වෙලාවේ. කැප්පිටිපොළ ලියුම බැලුවා. මොනවද ලියුමේ තියෙන්නේ? අහෝ වික්‍රමාන්විත කැප්පිටිපොළ යන්නේ. ඔබේ මේ සිංහල රුධිරයේ සිදුනාද? එසේ සිදුනේ නැත්නම් ඉංග්‍රීසි නසහන් කරන්න අපහාය පාන. නීත වීරවිද. කැප්පිටිපොළගේ වේවත්තුන. කැප්පිටිපොළ ලියුම බැලුවා විතරයි. කැප්පිටිපොළ මතක් වුණා අම්මගේ දීපු කිරි. කැප්පිටිපොළ හරන සුද්ධ දිහා. හරියට කියනවා. මට පුළුවන් බලගේ ආයුධ වලින්ම වෙඩි තියන්න. නමුත් මම එහෙම කරන්නේ නැහැ. බලගේ ලොක්කට කියපන්. මම නැවත සිංහලේ වුණා. පුංචි දෙයක් කාලේ කැප්පිටිපොළ නැවත සිංහලේ වඩපත්. එහෙමනම් අද මෙතනට ආපු ඔබ ඊළඟට දේශනවලදී මේ පන්නරේ තවත් වැඩි කරගන්න. අදට වඩා හෙට දිනේදී සිංහල රාවේ සංවිධානයට ගරුතර මහා සංඝරත්නයට ආදරය කර ගරු කර හාමුදුරුවන්ගේ වැරදි හොයන්න එපා. රැයට වැරදුවද කියලා හොයන්න එපා. හාමුදුරුවනේ දවල්ට වැරදුවද හාමුදුරුවෝ ලෙඩ වේතක් ගත්තද හාමුදුරුවනේ අපේ මොනවද කෙරෙන්න ඕනේ කියලා අහන්න. එහෙම නැතුව හාමුදුරුවන්ගේ වැරදි හොයන්න යන්න එපා. මේ කහසිවුර දාගෙන ඉන්න එකම මම කැමති නෑ ළඟේ දරුවෙක්ව මහාන කරන්න. ඔබ කැමති නෑ ඔබේ දරුවෙක්ව මහාන කරන්න. මේ තරුණ හාමුදුරුවෝ මොකටද මහාන කරන්නේ? සසර කරගෙන නෑ. සසර කරගෙන නම් බණකට වෙද්දී. එහෙම වුණා නම් කවුද වේදි කරන්නේ? අපේ හාමුදුරුවෝ මහාන වෙලා තියෙන්නේ අපි නිසා. හාමුදුරුවෝ අපේ පන්සල අපේ ඒ රැක ගැනීම පෝෂණය කිරීම ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේ යුතුකම. පරිහාමුදුරුවෝ ඔබ වහන්සේලාගෙන් දෙපාර්තම දෙක දෙයක් ඉන්නයි. කවදාවත් මේ පහසුව දාලා යන්න එපා. හොඳට ඉගෙනගෙන පඬිත හාමුදුරුවෝ කෙනෙක් වෙලා මගේ ශාසනය ජාතියක් රැක ගන්නට ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා අපේ හාමුදුරුවෝ. ජාති අපි ඔබ වහන්සේලාට ණයගැතිය අපේ හාමුදුරුවෝ. ජාති ඔබ වහන්සේලා වැදුව අම්මා තාත්තා ඔබ වහන්සේලා මෙලොවට බිහි කළා වූ අපි වෙනුවෙන් ශාසනයට පූජා කළා වූ ඒ අම්මා තාත්තට මගේ ජාතිය තාගමේ ප්‍රණාමය අපේ හාමුදුරුවෝ. ඔබ වහන්සේලාට සදා කල් අපි ණයගැතිය. අද මෙතනට පැමිණි ඔබ සියලු දෙනාට මාගේ මේ වාග්මාලා උපහාරයක් වේවා මන්දමක් වේවා. අසනීපේ සිටින නිසා තනිතන මගේ වචන හිත මෙහෙට ගියා. ඒ ගියා මට හිතෙනවා ඔබට යමක් දැනුණා කියලා. ඒ දැනීම තුළ ඔබට හිත දිනේදී මගේ ජාතිය වෙනුවෙන් යමක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙනවා. ජාතිය රාජ්‍යමලක් වේ ආගමනී පහනක් වේ ඒ රටෙන් මෙතනලේ සමත්තු පදනුදවේ. ජාතිය රාජ්‍යමලක් වේ ආගමනී පහනක් වේ ඒ රට ගන්නට මෙලොවේ සමත්තු පදනුදවේ.